ස්පන්චි. ඇත්තටම අනිවාර්යයි. ලුක් ගන්න අය නම් දන්නවා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ජූලි 11 Saturday. ඉතින් ජූලි 12 ඒ කියන්නේ හෙට මගේ graduation එක. ඉතින් ඊයේ ඉඳන් අපි ලෑස්ති වෙනවා. සාරි ජැකට් හදනවා. දැන් ඊයේ දවසේ ඒවා මට වීඩියෝ කරගන්න බැරි වුණා. අද දවසේ අපි බලමු මොන වගේ දේවල්ද වෙන්නේ. ඒ වගේම හෙට දවසට වෙනම වීඩියෝ එකක් මම ඔයාලට කියන්නම්. අපි බලමු graduation එකට ready වෙන විදිය. එහෙනම් වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් අපි මුලින්ම ආවේ මගේ නේල්ස් ටික හදාගන්න. ඉතින් මේක හදිසියෙම තීරණය වෙච්ච දෙයක්. නේල්ස් හදන්න නෙමෙයි හිටියේ. අපේ තාත්තා gift එකක් විදියට ඒක මට දුන්නා. ඉතින් හදිසියෙ හොයාගෙන යද්දි මේ තැන විතරයි මට හම්බුනේ. ඉතින් මෙතනින් තමයි මේ වැඩේ කරගන්නේ. හදිසියෙ වුණත් එයාලා මගේ නේල්ස් ටික හරිම ලස්සනට කරලා දුන්නා මං ඉල්ලපු විදිහටම. ඉතින් අද අපි ආපු තැන බලමුකෝ. තමයි අත මං ආවේ දුල් නේල්ස්. ඉතින් මෙයාලගේ සැලුන් එක හරිම ලස්සනයි. ඉතින් මේ තියන්නේ මගේ නේල්ස් වල ෆයිනල් ලුක් එක. මෙයා එක තමයි ආවේ. අනිත් අපි ආවම ස්පන්චි. ස්පන්චි කරා අපි ගත්ත මෙතන චිකන් චිකන් බන් එකයි මෙතන චිකන් ඩිල් රෝල් එකයි මෙන්න මේ කාලා බලමු. බන් එකයි ඒ ටිකයි ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම අනිවාර්යයි. ස්පන්චි එක ඇත්තටම රසයි. මිනි කේක් එක මට චුට්ටක් සෙට් උනේ නැහැ. ඒක මට පැනලා වැඩි. අපි ඩෙවල් චිකන් එක ඩෙවල් චිකන් රෝල් එකක් තියෙනවා මාර රහයි එක. ඔයගොල්ලෝ ඇවිල්ලා කාලා බලන ස්පන්චි එක. ඉතින් මම පෙන්නන්නම් ඒක. මෙන්න තියෙනවා ස්පන්චි. ඉතින් මෙතනින් ඇවිල්ලා කාලා බලන මාර රහයි. ඒ වැඩේ ඉවර කරලා නංගිව ගෙදරට දාලා ඊට පස්සේ මායම ආවා සැලෝන් ඩිෂ් එකට. ඉතින් සැලෝන් ඩිෂ් කියන්නේ අපිට ගෙදර වගේ. හරි ඉතින් දැන් අයිබ්‍රෝස් හදාගෙන ආවා. ලස්සනට දිනා වැඩේ දින අයිබ්‍රෝස් හදද්දි ගෙඩියක් දැම්මා. දැන් හෙට මොකක් වෙයිද දන්න. බලමු දැන් අපි ආයේ යනවා වැඩ වගේකට. මොනවා වෙයිද කියලා දන්නේ. බලමු. යන ගමන් අපේ අම්මට මම පොඩි දඩයක් දැම්මා. ඉතින් බින්චන් එකෙන් මෙන්න මේ බ්‍රවුන් ෂුගර් අයිස්ක්‍රීම් එක මං අරගත්තා. රුපියල් 480ක් වගේ තමයි උනේ. හැබැයි ඒක මාරම රසයි. සැලොන් ඩිෂ් එකෙන් අපි ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ආපහු පිටත් වුණා. ඊට පස්සේ අපි මුලින්ම කළේ අපේ කායයකට පෙට්‍රල් ගහගත්තා. ඊට පස්සේ දැන් මේ අපි යන්නේ අපේ තාත්තට ෆුල් සූට් එක බලන්න. මේ තැන දකින කවුරු හරි ඉන්නවනම් මේ තැන අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ තැන තමයි රංජිත් කස්ටමර් ටේලර්ස්. අඩි අපි ආවා රංජිත් කස්ටමර් ටේලර්ස්. මේ වෙඩින් වලට මේ ලුක් ගන්න අය නම් දන්නවා රංජිත් කස්ටමර් ටේලර්ස්. ඔක ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන තමයි අපේ අක්කිගේ අයියාගේ වෙඩින්ස් වලත් ෆුල් සූට් මැහුවේ. ඉතින් මෙතන රෙන්ට් කරනවා ෆුල් සූට්. එතකොට ඒ ඇඳුම් වල ක්වොලිටි එකත් හරිම හොඳයි. ඉතින් බලන්නකො මෙතන වෙච්ච වැඩේ මහතයි. ඒ වැඩේ ඉවරයි. ඔය විදිහට තමයි අපේ වැඩ ටික උනේ. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. අපේ අම්මට මහන්සියිද? ඒ අච්චාරු එක නම් හරිම රසයි ළමයි. හැබැයි ටිකක් ඇඹුල්. බලන්නකො මගේ මූණ. අන්තිමට ආවා අක්කලගේ ඊටමට. ඉතින් ඔන්න ඔය විදිහට අක්කලගේ ඉඩමෙන් තමයි මේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් ඉවරයි කිව්වට ඉවරම නෑ. බලන්නකො ඉතින් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ආවා පුසල්ල මීට් ෂොප්. මොකටද ආවේ? චිකන්
chicken ගන්න. චිකන් ගන්න. අපි ගත්තා යෝගටුයි මයිලෝයි පොල් ගෑවා. අද උදේ 9ට එළියට බැස්සේ දැන් වෙලාව 6:17යි. දැන් අපි යනවා බනිස් ගන්න බේකරියට. බනිස් ගත්තා. ඉතින් බේකරියෙන් බනිසුත් අරගෙන අපි දැන් vlog එක ඉවර කරන්නයි හදන්නේ. ඉතින් vlog එක ඉවර වෙනවා කිව්වට බලන්නකො අන්තිමේට මම ගත්ත සපත්තු ටිකක් පෙන්නනවා. එහෙනම් අද දවසේ vlog එක මෙතනින් ඉවරයි. හෙට දවස ගැන අපි බලමු මොකද වෙන්නේ කියලා. bye. ඉතින් මම දැනටමත් graduation එකේ vlog එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න. ඉතින් මේ විදිහට තමයි අපි ready උනේ. මේ තියෙනවා මගේ blouse එක saree එකේ. බලමු හෙට මොකක් වේද කියලා. එහෙනම් friendly ලා ඉන්න. මාව subscribe කරන්න.